ඉතින් guys අද අපි යන්නේ කොළඹ. ඉතින් ඇයි අපි කොළඹ යන්නේ? අපිට මොනවාද එහිදී බලන්න පුළුවන් වුනේ කියලා අපි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් අපි යමු කොළඹ. Tarik. Jadi guys, අපි දැන් මේ බදුල්ලේ ඉඳලා කොළඹ බලා යන ගමන් ඉන්නේ. අපි දැන් මේ මගේ යන ගමන් ඉන්නේ. දැන් අපි මග දිගට ඔයාලට අප්ඩේට්ස් දෙන්නම් මේ වගේ. අර මොනයි ස්පෙෂල් දෙයක් දැක්කොත් එහෙම දෙන්නම් අප්ඩේට්ස්. දැන් නම් අපි ගෙලින කොළඹ බලා යන ගමන් තමයි ඉන්නේ. අපි කොහොමද මගදී පහිනවා අපිට අර කැමේ මොන හරි කණ්ඩ බස් එක නවත්තනවා. එතකොට අපි වහිනකොට අපි වීඩියෝ එකක් අපි ඊළඟ කොටස ගේනවා. මේ පස්සේ ටිකට් එක කියලා බදුල්ලේ ඉඳලා කොළඹට යන්න. ඒ කියන්නේ කොළඹ කියන හරියටම කොට්ටාවට අපි යන්නේ. කෙනෙක් 800 එක්කෙනෙක් 900 දිනට 1800 කියලා ටිකට් එක කොට්ටාවට තමයි ඒ ගත්තේ බදුල්ලේ ඉඳලා කොට්ටාව. මනස ගත්තා බ්‍රෝ මනස එකයි 150යි කමෙන්ට් එක ආසිත පිට යවද ඉතින් guys මම දැන් Google Maps දාගන්න යන්නේ අපේ ලොකේෂන් එකට. නැත්නම් අපිට අපි යන්න යන ලොකේෂන් එකට හරියට එයා ගන්න බැරි වෙනවා. ඒක මම දැන් Google Maps දාගන්න එක තමයි හොඳ. ඉතින් අපි යන්නේ කොට්ටාවට හරියට තමයි. Google Maps එක කැලිබ්‍රේට් කරලා ආව දැන් තාවටමයි. ඉතින් guys අපි මේ ලොකේෂන් දාගත්තා අපි කොට්ටාවට යන්නේ Google Maps එක වැටෙනවා. මේක අපිට පැය 7කට පැය 5කට ආසන්න ප්‍රමාණයක් තමයි යන්නේ. මේ බස් එක යන විදිහට වගේ දැන් ඊට කලින් ගයි වගේ මේ පැය 5ක් යනවා කියන්නේ. අපා ගන්නවා වගේ කෙනෙකුට මේ ගෙමින් යනවා නැකරේ. ඒ guys දැන් ඉන්නේ බණ්ඩාවල හෝල්ට් එකේ. ඒක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ හරියටම. ගොඩක් කට්ටිය බණ්ඩාවල බහිනවා සහ කොළඹට යන්න කට්ටිය ගොඩක් මේ බස් එකේ නගින ගමන් අපි දැන් බදුල්ලේ ඉඳලා කොළඹට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකට දෙන්න කියලා මම අම්මව කරා ඉස්සෙයි මම කරා දාද්දි ඉතින් අපි දැන් බස් එකේ නේද මෙරිට එද්දී දරාල් නැකේ තුනයි හතරක තමයි දිලක් ඉන්නේ. එතකොට මේ එද්දී කොහමද මේ කොට්ටාවට නෑ ඒක ටිකක් මෙහා කොට්ටාව ඉස්සරහට ගිහින් රෝමාගහ පහුවලා ටිකක් හයිවේ එක පාලම් පහු කරා. ඔව් පහුවලා අතරින් ගානක් වෙනවා නේ. ඔව් එතන තමයි විලස්සේ ඊට පස්සේ තියෙන්නේ අපි ඉන්න වෙන ආවේ පාටිය දාලා ඔව් 10:00 පහු 10:00 පහුනේට ලැබුණා වොෂක් දාගෙන කාවිලා අතේ කතා ගලිරුඩ හරි 12:00 ඉතින් මේ කොහොමද අපි කතාවේ ඉතින් අපි දැන් අපි ගිලා ගන්න දෙන්නේ ඔය ගාම නෑ ඔරමුණ නෑ. Good morning seekers. අද අපි දෙන්න උදේ 6 වෙද්දි නැගිට්ටා. ඉතින් කොළඹ නම් සාමාන්‍ය වාතාවරණයක් තියෙන්නේ. ඒ වගේ සීතල නැහැ බදුල්ලේ වගේ. අද අපි කෙලින්ම BMI CH එකට තමයි යන්නේ. ඉතින් අද කියන පොඩි සැකයක් මම කියන්න අද අපි මොකද්ද BMI CH එකට ගිහිල්ලා කරන්න කියලා ඉස්සෙල්ලා BMI CH එක ඇත්තටම තියෙන්නේ අද සෝනිලාගේ Alpha Fest එක 2025. ඉතින් අපි අද BMI CH එකට ගියාට පස්සේ අපිට පුළුවන් බලා ගන්න ගොඩක් දේවල් අපි දැන්ට දන්න තරමේ යාලා කියලා තියෙන තරමේ අතනදී අපිට ගොඩාක් offers යටතේ මිලදී ගන්න පුළුවන් camera equipment එතකොට drone ඒක ඇහෙන දේවල් ප්‍රමාණයක් අපිට එනින් මිලදී ගන්නත් පුළුවන්. ඒත් එක්කම අපිට මේ දේවල් ගැන ඉගෙන ගන්නත් පුළුවන්. මේත් එක්කම ඔයාලා දැන් බලා ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අපිට දැන් මේ වීඩියෝ එක
දාද්දී ටික කාලයක් ගිහිල්ලා අපි බලමු. අද අපි එතනට ගිහිල්ලා අපි යම් දෙයක් පර්චේස් කරලා තමයි ඉන්නේ. ඒක නිසා අපි බලමු මොකද්ද අපි පර්චේස් කරන්න කියලා සහ ඇයි අපි පර්චේස් කරේ කියලා. එහෙනම් අපි දැන් හම්බු. Kandang berikan yang kami mana gandeng orang arah apa ni? අපි දැන් නෙළුම් පොකුණ තියෙන තැනට පොඩ්ඩක් මෙහෙන් ඉන්නේ. අපිට මේ මග හම්බුණා මේ පේන්ටින්ග්ස් වගේක් තියෙනවා. අපි මේ එතනට පොඩ්ඩක් ආව බලන්න කොයි වගේද පේන්ටින්ග්ස් කියලා. මේ මෙතන දෙන්නේ. මෙතන ගොඩක් ලොකු පේන්ටින්ග්ස් තියෙනවා. ඔයාලට පෙන්න විදියට මේ ඔක්කොම පේන්ටින්ග් ඉදිපන්දෙන් උඩ කිව්වා. තා මේ මෙතන පොඩි ඒවා තියෙනවා මේ ඒවා 1000 ඉන්නවා. ඉතින් ඔයාලට නෙළුම් පොකුණ පහු කරන් මේ පැත්තට එද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ පේන්ටින්ග් මෙතන තියෙන යාළුවගේ පවුල කට්ටිය තමයි මෙතන අඳින්නේ. අපි ඉතින් මෙතන පොඩ්ඩක් නැවතිලා පොඩ් පේන්ටින්ග් ටික බලලා යන්න. මාක ලස්සන. ඉතින් අපි මේ පාක් එක ගාව පොඩ්ඩක් කොහොම යනවා මේ බලාගෙන. ඉතින් අල්ලු එහෙම එක්ස්ට්‍රා එනවා කට්ටිය. ඔව්. ඉතින් 10 දිනනවා. ඔව් අවුලන්නේ. අපි මේ එතනට ආව මෙතන මේ අක්ෂර ඉන්නවා පොඩි ඉන්නවා ඔක්කොම ඉන්නවා අපි පොඩ්ඩක් බලලා යන්න ආවා. ඉතින් මේ පොඩි ළමයි මේ අරකට දෙල්ලම් කරනවා. මාරු මේ මෙතන පාක් එක අනිවාර්යව කොළඹවත් නෑ ඇවිදලා යන්න දෙවත් එන්න මේ හරියට. මාරු පොඩ්ඩක් බිම බලාගෙන යන්න ඕනේ හැමතැනම මේ අසුරු වසුරු තියෙනවා. අපි තේරුම් ගත්ත දේ තමයි මේ Google Map දාගෙනවත් හරියට දැනක් ගන්න නැත්නම් යන්න බෑ. කොළඹ කාලයක් වාසය කරන්න වෙනවා අපිට කොළඹ සීන් එක කවර් කරන්න. ඒ කියන්නේ අපිට මේ පැත්ත ගැන අවබෝධයක් එන්න නම් මෙහි ඉන්න වෙනවා. අපිට වෙන කොහේ හරි ඉඳලා මේ මෙහෙට ආවට පස්සේ ෆුල් අඳුන් කුඳුන් එන සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පාරවල් වැඩි එහෙම ගොඩක් තියෙනවා කතන්දර. ඉතින් මාරු. ඉතින් guys අපිව subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ interesting videos අපි ඔයාලට ගේනවා. මේක entertainment එක්කම ඔයාලව educate කරන්න දඟලනවා මේ අපි YouTube channel එක ඇතුලේ. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification දාන්න තියාගන්න. මොකද එතකොට අපි අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා notification එකකින් අනිවාර්යයෙන් ඔයාලා ගාවටම වීඩියෝ එක එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification icon එක press කරලා like කරන්න මේ වීඩියෝ අනිවාර්යයෙන්ම. ඔයාලගේ අදහස් වලින් comment කරන්න අපි තව කොහෙටද යන්න ඕනි කියලා දාලා තියෙන්න පාඩේ. අනිවාර්යෙන් නේද? අපි අද නම් කරන්නේ නැත්නම් BMI CH එකට ගිහිල්ලා අපි පොඩි ප්‍රොඩක්ට් එකක් වල දී ගන්න තමයි යන්නේ ඇත්තරම. ඉතින් මේ අපි දැන් කියමුනේ මෙයාලට මොකද්ද ගන්න දෙන ප්‍රොඩක්ට් එක කියලා. අපි ගන්න යන්නේ ඩ්‍රෝන් එකක්. ඉතින් අපේ වැඩවල ඩ්‍රෝන් එකක් තමයි ගන්න යන්නේ. අපිට අපේ මාමා කෙනෙක් තමයි මේක අත්තර අනුග්‍රහය දක්වන්නේ මේ ෆුල් සීන් එකට. මරු ඒ වැඩේ අපි DJI Neo කියන ඩ්‍රෝන් එක තමයි ගන්න යන්නේ. ඉතින් ඒක මරු. ඉතින් අපි අපේ වාහනේ වෙලදී අපි දැන් යන්න තමයි යන්නේ. අපි ආවා නිදහස් අනුස්මරණ ශාලාවට. ඉතින් පේන ඇති මෙතන 1948ක් වූ පෙබරවාරි මාස 4 වෙනි දින තමයි ලංකාවේ ස්වාධීනත්වය කරලා ඒ කතන්දරය වැරදි. ඉතින් මාළු මෙතන මේ ලොකු ප්‍රේස් එක. ඔයාලා නැගලා මේක නිවුස් වල එහෙම පෙන්නනවා. ඔය ටීවී වල එහෙම පෙන්නන්නේ මෙතන තමයි. ඉතින් ඔයාලා දන්නවා මේ කොළඹට ආවම අග නගරය තමයි ඉතින් අපේ ලංකාවේ නේ. ඔව් දන්නවා. කොට්ටේ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මේ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ නේ. ආසී මේ අර පැත්තට ගිහිල්ලා උඩට මුල් පැත්තට අපි ඉක්මනට අන්න අතන්ටත් ගියන් එතනටත් ගිහලා බලමු මේ මෙතන අපිට මොනවද තියෙන්නේ කියලා. මාක ලස්සන අපි යන්. අපි ඇවිල්ලා ඉන්නේ BMI CH එක. ඔයාලා වෙනත් විදිහට BMI CH එක. ඉතින් ඊට පොඩ්ඩක් ඉස්සරහින් දෙනවා Sony Alpha Face 25 කියලා ගහලා තියෙනවා. අපි දැන් කෙලින්ම යන්න තමයි ඉන්නේ. දැන් අද තමයි මේක 10ට තමයි ඕපනින් එක. දැන් වෙලාව කියලා දැන් නම් 10 පහුව 10:18යි වෙලාව. අපි මෙතන දෙද්දි. ඉතින් මේ මෙතන තියෙන offers workshops experience
ඉතින් අපිට පුළුවන් මෙතනට ගිහලා ගොඩක් දේවල් එක්ස්පීරියන්ස් කරන්න. තව විශේෂම දේ Sony Alpha Fest එක අපි කවර් කරන්නේ අපි Sony Xperia 1 ෆෝන් එකේ. හරි. ඉතින් guys මේක තමයි අපි ගන්න ඉන්නේ Neo එක DJI. Casual wear hari. Kita orang bengkel hari ini abis ni DJ drone ni kan dari abis ni kita orang orang nanti ini lah ini kita abis kita balan dulu ni abis Neo dia pernah kan DJ. අපි දැන් කැමරා එකේ ඇතුලේ සෑහෙන ඩ්‍රෝන්ස් සහ තවත් ගොඩක් දේවල් කැමරා ස්ලයිස් ට්‍රයිපෝඩ් ඔක්කොම තියෙනවා. අපි පොඩක් බැලුවා. ඉතින් අපි ගන්න එක රුපියල් ලක්ෂයකට ගන්න පුළුවන් 99999 ගෙන් ලක්ෂයක් වෙනවා ඒ ඩ්‍රෝන් එක DJI Neo එක. ඒත් එක්ක අපි නැවත ඒකෙන් බලන් දෙන්නේ බෑග් එකක් ඒ ඩ්‍රෝන් එකට සහ අපි ඒකේ මිල ගණන් ඇහුවා. එතකොට ඒකට 7000ක් යනවා කිව්වා. ඉතින් ඒක තමයි අපි දැන් ගන්න ඉන්නේ. ඒක තමයි ගන්න ඉන්නේ. කැමරාස් ගැන සහ තවත් දේවල් ගැන අහගන්න තිබ්බා. ඒ වුණාට මේ වැඩේ කියන්න එතන සෙනග වැඩි. අපිට chance එකක් ආවේ නැහැ. අපිට නැත්තම් ඩ්‍රෝන් එකේ මිල ගණනුයි ඒකට ඇක්සසරිස් තමයි තියෙන්නේ කියලා බලන්නයි විතරයි අවස්ථාව හම්බුනේ. මේ ඊතරමට එතන සෙනග. ඉතින් අපි දැන් ආයෙත් තව යනවා කැමරාස් ගැන දැනගන්න පොඩ්ඩක්. ඒ කියන්නේ අපිට ඉස්සරහට පර්චේස් කරන්න අවශ්‍ය කරන කැමරාවක් කොයි වගේ එකක්ද අපි පර්චේස් කරන්න ඕනි. අපේ බජට් රේන්ජ් එකට කොහොමද මේක සෙට් වෙන්නේ සහ කොහොමද කියලා බලන්න තමයි අපි යන්නේ. ඉතින් අහගන්න යන්නේ. ඉතින් අපි බලමු අපිට පුළුවන් නේද කියලා අහගන්න. තව ගිහිල්ලා ඒ පැත්තට. ගයිස් අපි දැන් ගන්න යන්නේ රෝඩ් එක. ඕලි මාකට්. අගෙන බක්කේසෙන අඩු වෙලා දෙන්නේ. බිලගෙන සායන ප්‍රමාණය අඩු වෙලා නැහැ. මේ මේවා සාමාන්‍ය කට්ටිය අඩු වෙලා ඉන්නේ. මේ ගන්න යන්නේ. Hihi, terta. ඉතින් guys අපි දැන් ආව දවල්ට කන්න KFC එකට. ඉතින් KFC එකට අපි ඉන්නේ. අපි කැමරා එකේ අපි ඩ්‍රෝන් එක ගත්තා. ඒකට බෑග් එකක් ගත්තා. ඉතින් අපි දැන් ඔහොම කාලා ගිහලා ඊට පස්සේ ඔහොම ගෙලින්ම බදුල්ලට යන්න තමයි ඉන්නේ. අතරම වගේ මොනවා හරි අපි තව කොන හරි ප්ලෑන්ස් වැඩි තියෙන ප්ලෑන්ස් නේ. රැන්ඩම්ලි කොහේ හරි යන්න දෙයක් තුනක් තමයි නැත්තම් නෑ. අපි මාමත් එක්ක ඇවිල්ලා ඉන්නේ දැන් ගෙලින්ම KFC එකට. පාලා අපි යනවා. ඉතින් guys අපි දැන් ඉන්නේ හරියටම ගොත් ගෝල් ෆේස් එකේ. අපිට පේන නැති ගෝල් ෆේස් එක ලස්සන්ට මාරු. අපි දැන් කොළඹින් යන්න යන්නේ බදුල්ලට. දැන් මොහොම කෙලින්ම යන්නේ බස් එකට. ඉතින් අපි මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් ආවම ඉතින් දැන් අපිට කෙලින්ම දෙන්නේ ඔහොම බදුල්ලට යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් සිගස් අපි නැවත තාක් කමු. ජය